හයි මිත්‍රයා, අද අපි කතා කරන්නේ අමුතු දෙයක් ගැන. ඔයාගේ මොළය කියන්නේ ඔයාගේ යාළුවෙක් නෙවෙයි. ඒක ඔයාට උදව් කරන්න නෙවෙයි හදන්නේ. ඒක හදන්නේ ඔයාව ආරක්ෂා කරන්න විතරයි. ඔයාව දුර්වලව, බයෙන්, නිහඬව තියන්න තමයි මොළයට ඕන. ඒක නිසායි ඔයාට අමාරු දේවල් කරන්න බැරුව අරගල කරන්නේ. හැම වෙලාවෙම ඔයාගේ හිත ඔයාට විරුද්ධව සටන් කරනවා. හැබැයි අදින් ඒ සටන නවතිනවා. ඔයාගේ මොළය පාලනය කරලා ඒකට කීකරු වෙන්න සලස්වන්නේ කොහොමද කියලා මම අද කියලා දෙනවා. ඔයාගේ මොළයට ඔයාගේ ඉලක්ක ගැන කිසිම ගාණක් නැහැ. ඒකට ඕන එකම දේ තමයි ජීවත් වීම. එම නැත්නම් සර්වයිවල් එක. අන්න ඒ නිසයි ඒක ඔයාට කියන්නේ ජිම් යන්න එපා, විවේක ගන්න. තව විනාඩියක් ෆෝන් එක ස්ක්‍රෝල් කරාට කමක් නැහැ. හෙට පටන් ගමු කියලා. ඒකට ඕන පහසුම පාර. හැබැයි පහසු පාරෙන් විශිෂ්ට අය බිහි වෙන්නේ නැහැ. බිහි වෙන්නේ බලන් ඉන්න අය, හීන දකින අය, ඒත් වැඩක් නොකරන පිරිසක්. ඔයා මේ හඬට කීකරු වෙන තරමට ඔයා ඔයාගේම හිතේ වහලෙක් වෙනවා. රහස තමයි වේදනාවෙන් පලා යන එක නෙවෙයි, වේදනාවට අලුත් අර්ථ දැක්වීමක් දෙන එක. ගොඩක් අය හිතන්නේ වේදනාව කියන්නේ හතුරෙක් කියලා. වැරදි. වේදනාව කියන්නේ ඔයාව වර්ධනය වෙන්න, බලය ගන්න, ශක්තිමත් වෙන්න ඔයා ගෙවන මිල, ප්‍රයිස් එක. ඒක තමයි ඔයාගේ මුදල. ඔයාගේ මොළය මට කම්මැලි, කැමැත්තක් නෑ කියලා කියන හැම වෙලාවකම ඔයා කියන්න ඕනේ, හොඳයි ඒ කියන්නේ මම මේක කරන්නම ඕන කියලා. වේදනාව අනතුරු ඇඟවීමක් නෙවෙයි. ඒක තමයි ඔයාට වැඩ කරන්න ට්‍රිගර් එක වෙන්න ඕන. සැප පහසුව පස්සේ දුවන එක නවත්තලා අභියෝග පස්සේ දුවන්න පටන් ගන්න. ඔයා දෙගිඩියාවෙන් ඉන්න හැම තප්පරයක්ම ඔයාගේ මොළය දිනනවා. අන්න ඒ නිසයි ඔයා තප්පර 3ක් ඇතුළත වැඩ කරන්න පටන් ගන්න ඕන. නැත්නම් ඔයාට කවදාවත් ඒක කරන්න බැරි වෙයි. උදේට ඇහැරෙනවා. ඇහැරෙනකම් මෙලි කියලා හිතෙනවා. 3 2 1 නැගිටින්න. වර්කවුට් එකක් කරන්න බෑ වගේ හිතෙනවා. 3 2 1 පටන් ගන්න. හිතන්න එපා. හිතන්න කලින් ක්‍රියාවට බහින්න. මොකද ක්‍රියාව කියන්නේ ඕනවට වඩා හිතන එකේ සහ පසුබට වීමෙන් ඇතිවෙන කල් දැමීමේ හතුරා. ඔයාට පියවර 50ක දිනචර්යාවක් ඕන නෑ. ඔයාට ඕන එකම දේ දිනපතා අපහසුතාවයකට මුහුණ දෙන පුරුද්දක්. සීතල වතුරෙන් නාන්න, පුෂප්ස් 100ක් කරන්න, පාන්දර ඉරට කලින් නැගිටින්න, බය හිතුණත් කතා කරන්න. මේවා තමයි ඔයාගේ දුර්වලකම් වලට දෙන පුංචි පහරවල්. හැම පහරක්ම ඔයාගේ මොළය පුහුණු කරනවා ඔයාට කීකරු වෙන්න. ඔයාගේ ඉලක්කය ලෑස්ති වෙලා ඉන්නවා කියලා හංගින එක නෙවෙයි. ඔයාගේ ඉලක්කය තමයි මොළය නිහඬ වෙලා ඔයාව අනුගමනය කරනකන් ක්‍රියාත්මක වීම. ගොඩක් අය විනයක්, ඩිසිප්ලින් එකක් එනකන් බලාගෙන ඉන්නවා. හැබැයි ඇත්තම විශිෂ්ටය කිසිම හැඟීමක් එනකල් බලාගෙන ඉන්නේ නැහැ. එයාලා Taman කවුද කියලා තීරණය කරලා ඒ විදිහට වැඩ කරනවා. ඔයාගේ මොළයට කියන්න මම කම්මැලි නෑ. මම පුරුදු වෙලා හිටියේ වේදනාවෙන් අයින් වෙන්න විතරයි. හැබැයි ඒක අදින් ඉවරයි කියලා. ඊට පස්සේ ගිහින් අමාරු දෙයක් කරන්න. හෙටත් ඒකම නැවත කරන්න. ඔයා දිනචර්යාව නෙවෙයි වෙනස් කරන්නේ. ඔයා ඔයාගේ අනන්‍යතාවය වෙනස් කරනවා. ඉලක්කය වැඩක් ඉවර කරන එක නෙවෙයි. ඉලක්කය තමයි පීඩනය යටතේ දියුණු වෙන කෙනෙක් බවට පත් වෙන එක. මෙච්චර කාලයක් ඔයා ඔයාගේ මොළයට ඇතිතරම් කීකරු වුණා. ඔයාගේ ඒ පරණ චරිතය අදින් මැරෙනවා. අද ඉඳන් ඔයා අමාරු දේවල් කරනවා. ඔයාට මේ දේවල් අද ඉඳන් කරන්න පුළුවන්. පොඩ පටන් ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ඔළුවට යමක් ගියා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකකින් ඔයාගේ අදහස කියන්න. මේ වගේ වටිනාකමක් තියෙන දේවල් තව බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.